ඉතින් මං කියන්නේ ඒකයි අර දැන් අරගොල්ලන්ට තියෙන්නේ ඒ ප්‍රාර්ථනාවක් තියෙනවනේ. මොනතරම්ද කියනවනම් ඉන්දියාවයි පාකිස්තානයි අතර ප්‍රශ්න හැතුණාම කියන කොළඹට බෝම්බ දාන්න යනවා කියන. දැක්කද දැන්? ඒ කියන්නේ ඒක එතනින් එහාට ගිහිල්ලා මේ ජනාධිපතිවරයෙක් දෙසැම්බර් මාසේ අලුතෙන් පත් වෙනවා වගේ කතාවක්. ඔව් මම මේ කියන්නේ හරිද? මේ තරම් කොච්චර මේ අපේක්ෂා බංගත්තට පත් වෙලාද හිතන්නකෝ. දැන් ඉන්දියාවයි පාකිස්තාන අතර ප්‍රශ්න මොනවාද? දැන් අපි ආරක්ෂක ගිවිසුමක් අත්සන් දැන් කොළඹට බෝම්බ දාන්න යනවා. ඊයේත් අපේ හමුදා අපේ ආරක්ෂක ලේකම්තුමත් ත්‍රිවිධ හමුදා පොතුරුත් ඔක්කොම පාකිස්තානයේ ඉඳන් දවස් 5ක අපේ ආරක්ෂක එකගතාවයන්ට සාකච්ඡා කරන්න ගිහලා අද තමයි ලංකාවට ආවේ. හරි. ඒතර අපේ ආරක්ෂක ලේකම් අපේ ත්‍රිවිධ හමුදාවේ එහෙද්දි පාකිස්තාන අපිට වෙලා බෝම්බ දානවා. බොරුද මේ? ඒක නෙමෙයි ප්‍රාර්ථනය. අරේ මට මතකයි ට්‍රම්ප් ටැක්ස් එක ගහපු හැටි ප්‍රීතියෙන් පිනා යනවා. දැන් කඩා වැටෙනවා. ඇඟලුම් කර්මාන්ත ඉවරයි ලක්ෂ ගණන් එළියට වෙන ප්‍රාර්ථනය. ඒ කියන්නේ මේගොල්ලෝ විනාශකාරීත්වය ප්‍රාර්ථනා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලින් ප්‍රකාශය කියනකොටම කියන දැන් බිඳ වැටෙනවා. දාලා ගියේ. මොකද වාරිකේ ප්‍රමාද වෙලා. වාරිකේ අනුමත කරන්නත් තියෙන ජුනි මාසේ 18. දැන් ප්‍රමාදයි. බලන්නකෝ. ඒ කියන්නේ මේ තියෙන අර හරීම නපුරු සිහින දකින්න කැමති මේ. කිසි සුබවාදී සිහිනයක් දකින්න අකමැති නපුරු සිහිනයක ඒගොල්ලෝ ජීවත් වෙනවා. හැම වෙලාවෙම විනාශකාරීත්වය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල මේ ගනුදෙනුවත් ඒගොල්ලෝ විනාශකාරීත්වය ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලය. කොච්චර විනාශකාරීත්වය ප්‍රාර්ථනා කරනවද ඔබ හිතන්න. නේද? ජනතාව නැගිටිනවා පාරට බහිනවා ඉන්න පාලකයෝ එලවනවා එළියේ ඉන්න කෙනෙක් ඇවිල්ලා ජනාධිපති වෙනවා. මම කියන්නේ ශ්‍රී ලංකාව. අඩුම තරමේ මේ කියන අයට හිතෙන්න ඕන අඩුම තරමේ මේගොල්ලෝ තව අවුරුද්දක් ජීවත් වෙන්න ඕන කියලා. අඩුම මම දන්නේ නැහැ. මම ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මෙවැනි වහසි බස් දොඩවලා ඊළඟ දවසේ ඇවිල්ලා ගේමක් නැතුව කියනවනේ. දැන් ඔබට මතකයි අපි ආණ්ඩු ගත්ත කාලේ කිව්ව මාස 3න් දෙසැම්බර් වැටෙනවා කියලා. ඊළඟව මාර්තු වැටෙනවා කියලා. ආයේ ඒ ඇඳුම්ම ඒ විදියටම ඒ ස්වරයෙන්ම කියන අගෝස්තු වැටෙනවා. ඒ හඬින්ම කියනවා. ඒ කියන්නේ අගෝස්තු එන්නත් කලින් අප්‍රේල් කියනවා. මම කියන්නේ මම පසු කියනනම් ඒගොල්ලන් දේශපාලන ව්‍යාපෘතිවල වෙලා තියෙන හානි. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලි. හැම අතින්ම මම කියන හැම අතින්ම අපේ රට ආර්ථික ස්ථාවර කරලා